එන්න අද මාත් එක්ක මගේ night time skin care routine එක කොයි වගේද කියලා බලමු. මම මුලින්ම මූණ double cleanse කරලා හොඳට wash කරන් ඉන්නේ. මොකද්ද double cleansing කියලා කියන්නේ? oil based cleanser එකකින් සහ foaming cleanser එකකින් මූණ හොඳට wash කරන් ඉන්නේ. මම අද use කරේ Centella එකේ light cleansing oil එක සහ poromizing deep cleansing foam එක. Centella brand එකේ. ඊළඟ step එක තමයි टोन करने का टोन करने तो मंगा यूज़ कराने सेंट्रल ब्रांड है कि मैं टॉमेन में टोनिंग टोनिंग मगर मैं दास मगे बुने पिंपल लेकर दिया केवल तीन एक नहीं सामान में यूज़ कराने मैंने में टोनर है कर मैंने में ये तक तक अरे ना वो हम पढ़े पढ़ाने करना ये पास से होते में इधर रब कर ला मैंने में इधर होते टैप कराना उन्हें मूंटे ये पास से ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් මම සාමාන්‍යයෙන් තප්පර ගානක මේක ગેප් එකක් තියෙනවා මොකද මේක හොඳට ඔබ්සර්ව් වෙනවා හින්දා හොඳට ඩ්‍රයි වෙන එක ඉඳලා තමයි ඊළඟ එකට යන්නේ. ඊළඟට මම යූස් කරන්නේ මෙන්න මේ COSRX brand එකේ advanced nail essence එක. මෙන්න මේක ගොඩක් හොඳයි මූණට ස්කින් එක ග්ලෝ වෙනවා. ඒ වගේම ස්කින් එක හොඳට මොයිස්චර් වෙනවා. මේකෙන් මම ඩ්‍රොප්ස් කීපයක් මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ මූණ රබ් කරන්න නැහැ. ඒ කියන්නේ මේක ගාලා හොඳට මෙහෙම අතුල්ලන්න නැහැ. මේ විදිහට ස්කින් එක ටැප් කරනවා. ස්කින් එකට ටැප් කරන්න. මේ විදිහට හොඳට ටැප් කරලා ඇස් යටත් අනිවාර්යෙන් ගන්න. මේකද මේකෙන් මේ එසෙන්ස් එකේ මොන හොඳට මොයිස්චර් වෙනවා. ඊට පස්සේ මේකත් ඩ්‍රයි වෙනකන් ඉඳලා ඊළඟ ස්ටෙප් එකට යනවා. ඊට පස්සේ මම යූස් කරන්නේ මෙන්න මේ Centella එකේ මෙන්න මේ ඇම්පියුල එක. මොකද මම කලින් කියා වගේ මේ දවස්වල මගේ මොනේ පිම්පල්ස් තියෙනවා. ඔයාලගේ මොනේ පිම්පල්ස් තියෙනවා නම් මෙන්න මේක හොඳයි. මේ Centella එකේ මෙන්න මේ රේන්ජ් එක හොඳයි. මේක නම් මම ගොඩක් අරගෙන ඒත් තාම අවුරුද්දක් කරනවා අරගෙන තාම පාවිච්චි කරනවා. ඒකෙන් මේ විදිහට ඩ්‍රොප්ස් කීපයක් දා ගන්නවා. ඒකත් රබ් කරන්න යන්නේ නැහැ. ස්කින් එකට ඇබ්සෝබ් වෙන්න හොඳට මේ විදිහට ටැප් කරනවා. Centella කියලා කියන්නේ මම ආසම බ්‍රෑන්ඩ් එකක්, කොරියන් බ්‍රෑන්ඩ් එකක්. ඒකෙන් හොඳ රිසල්ට්ස් මට හම්බෙලා තියෙනවා. සහ මගේ යාළුවන්ටත් මම රෙකමන්ඩ් කරලා තියෙනවා. ගොඩක් යාළුවන්ට මෙන්න මේක යූස් කරන්න. මෙන්න මේක ස්කින් එකට ගොඩක් හොඳයි කියලා. හරි. ඊට පස්සේ මේකත් absorb වෙනකන් ඉඳලා තප්පර කිහිපයක් ඉඳලා ඊළඟ ස්ටෙප් එක විදිහට මම යූස් කරන්නේ Centella එකේම මෙන්න මේ tone brightening ampoule එක capsule ampoule එක. මේක නම් අලුතෙන් ගත්තේ. මොකද මේ පහුගිය දවස්වල මගේ මූණ පොඩ්ඩක් ඩල් ලුක් එකක් තිබ්බා. ඒ කියන්නේ මට මිග්‍රේන් තියෙනවා ඒක නිසා මිග්‍රේන් තිබ්බා මොනවද කරන්න හිතන්නේ හරි වද ලෙඩක් ඒක මහා. ඊට පස්සේ මේකත් අර විදිහටම මම ටැප් කරනවා. කන්නඩි මම කරා. අනිවාර්යෙන් බෙල්ලෙත් ගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මේකත් හොඳට ඇබ්සෝබ් වෙනකන් ඉඳලා මගේ next step එකට මම යනවා. ඒක තමයි hyaluronic acid. ගොඩක්ම වැදගත් වෙන්නේ මූණ හොඳට hydrate විදියට තියාගන්න එක. ඒ නිසා ඔයාලගේ skin care routine අනිවාර්යයෙන්ම hyaluronic acid serum එකක් add කරගන්න. මොකක් හරි brand එකකින් මම use කරන්නේ COSRX brand එකේ. ඒකට මම drops කීපයක් දාගන්නවා. සාමාන්‍යයෙන් මම උදේට ස්කින් කෙයාර් මගේ මොර්නින් ස්කින් කෙයාර් රූටින් එකට වෙලාව යොදන අඩුයි.
ඉක්මනට මොයිස්චරයිසර් එකක් ගාලා සන් ක්‍රීම් එකක් ගාලා වැඩට යනවා. මොකද ඕවා කරගෙන ඉන්න එක තුරට යන වෙලාව නා එක්ක නැත්තම් උදේම නැගිටින්න ඕනේ. මේ දෙකම කරන්න බැරි හින්දා මම බොහොම සිම්පල් විදිහට තමයි මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක කරන්නේ. ඊට පස්සේ හයිලරික් ඇසිඩ් එකක් දාලා ඒක ඇබ්සෝබ් වෙන්න තියාගන්න. මම ඉක්මනට කරන්න වීඩියෝ එක නිසා. ඊළඟට මගේ next step eye cream එක. ඒකටත් මම use කරන්නේ Centella එක. ඒක Centella එකේ probiotica නේ. මේක තමයි Centella එකේ මේකේ lid එක. මේක තමයි Centella එකේ මේ තියෙන eye cream එක. මම මේක තමයි ගත්තේ. මේක නම් මම දැන් ළඟදී පාවිච්චි කරන්න පටන් ගත්තා. එහෙම ලොකු ඉස්සරට මේක නම් මට නැහැ ඇත්තටම. ඔර කියන්න ඕනේ නෑනේ. හැබැයි අනිත් සීරම්ස් වලින් නම් මට ගොඩාක් හොඳ මේ රිසල්ට්ස් එනවා Centella brand එකේ සහ Cosrx brand එකේ. මේ විදිහට මම ඇස්වලට මේ විදිහට හොඳට මේ විදිහට ඇප්ලයි කරගන්නවා. ටැප් කරනවා නෙමෙයි මම මේක මේ විදිහට හොඳට රබ් කරගන්නවා. නිකන් මසාජ් එකක් විදිහට ඇහැ වටේම. මගේ ස්කින් කෙයාර් රූටින් එකේ ලාස්ට් ස්ටෙප් එක තමයි මොයිස්චරයිසර්. මේ පැත්තට පොඩ්ඩක් වැඩි මොයිස්චරයිසර් එක ඇප්ලයි. අද මොයිස්චරයිසර් එකෙන් මම ඇප්ලයි කරන්නේ Centella brand එකේම Centella වෙන මොනවද Centella brand එකේම මෙන්න මේක. මම මේක දැන් ටිකක් කලර් මේක eye cream එක එකට ගත්තේ මොකද මේ cream එක මෙන්න මේ range එක හොඳයි anti aging වලට. මේක මම ටෝන් එකක් use කරනවා පොඩ්ඩක් ඉන්නේ සෙට් එකක් දෙන්න. අද මම මේ සීරම නම් පාවිච්චි කරේ නෑ. මෙන්න මේ සෙට් එක හොඳයි anti aging වලට, wrinkles වලට, hyperpigmentation එන්නේ මේ range එක හොඳයි. එන්නේ ඒ වගේ තත්ත්වයක් ඔයාගේ මූණේ තියෙනවා නම් මම anti aging වලට මේක use කරනවා. anti aging නාතුවේදී තමයි මම හිතන්නේ ඊළඟට මම පාවිච්චි කරනවා. මේක තමයි මම use කරන moisturizer එක. මම night time skin care routine හැමදාම එකම routine එක කරන්නේ නැහැ. products මම වෙනස් කරනවා. දැන් අද මම මේ serums දෙක use කරා. හෙට මම use කරන්නේ අනිත් serums දෙකේ විදිහට. ඒ කියන්නේ products ගොඩක් ගන්න නැහැ. හැබැයි ගාන ටික මම හැමදාම ගන්න නැහැ ඔක්කොම එකපාර. මේ routine එකයි මම කරන්නේ තව දවස් දෙකකින් විතර. අනේ විදිහට. ඊට පස්සේ මේ cream එක හොඳට මෝනින්ම apply කරගන්න. moisturizer ගොඩක් thick layer එකක් ගන්න එපා. පොඩ්ඩක් moisturizer apply කරන්න. එහෙම ගොඩක් ගෑහම හරි ඒක අර හැමට effect එක අඩුයි. පොඩි layer එකක් දැම්මම තමයි හොඳ. කොහොමද ඒක කරන්නේ? අනිවාර්යෙන් බෙල්ලෙත් ගන්න උතක් කරන්න එපා. සාමාන්‍යයෙන් කොරියන් ස්කින් කෙයාර් products use කරනකොට ඒවයින් රිසල්ට්ස් හරි ඉක්මනට ලැබෙනවා. සතියක් වගේ කෙටි කාලයක තුලදී මට නම් ඇත්තටම රිසල්ට්ස් සාමාන්‍යයෙන් මගේ මොන ඩල් වෙලා තියෙන වෙලාවක මම ස්කින් කෙයාර් වලට සමහර දවස් වලින් හරියටම කරන්න බෑ. එතකොට අර මොන සමහර ඩල් වෙනවා, black heads white heads එනවා, එහෙම වෙනවා. එහෙම වෙලා අපහු ස්කින් කෙයාර් ටික හරියට සතියක් කරනකොට මූණට මාරු විදිහට හොඳ ග්ලෝ එකක් එනවා. හරි ඉක්මනට රිසල්ට්ස් හම්බ වෙනවා. ලියෝ මේ විදිහට තමයි මගේ night time skin care routine එක. ලියෝ ඊට පස්සේ අනිවාර්යෙන් අමතක කරන්න එපා. රැයට අනිවාර්යෙන් lip balm එකක් apply කරන්න. lip balm එක විදිහට මම නම් පාවිච්චි කරන්නේ මේ Vaseline petroleum gel එක. මොකද නැත්තම් මේ දවස්වල අර wind එක නිසා මෙහෙට මේ lips ඉක්මන් dry වෙනවා. හරි මගේ night time skin care routine එක ඉවරයි. මෙන්න මේක තමයි මගේ night time skin care routine එක. මම ගිහලා නම් bye.